Mata. Good morning. Welcome to back my YouTube channel. අද මට චූටි බ්ලොග් එකක් කරන්න හිතුණා. දැන් ඉන්නේ මං මූතූර වල ඉඳලා ට්‍රින්කෝ පැත්තට යද්දී තියෙන පාලමක් උඩ. මෙතන මචං මේ පැත්තෙන් එන්නේ මම හිතන්නේ ගඟක් තමයි එන්නේ. දැන් මේ සයිඩ් එකේ එක ගඟක් තියෙනවා. ඊට පස්සේ අර සයිඩ් එකේ තව ගඟක් තියෙනවා මචං. හරිද? එතකොට මේ පැත්තට තියෙන්නේ මුහුද. අර නැව් හිතියෙන් ඉඳලා තමයි මම දැනගත්තේ මුහුද කියලා. අන්න අතන තියෙනවා මචං එක නැවක් අතන තියෙන එක නැවක් මේ සෙට් එකේ පාර තියෙන බෝට්ටු මචං. එක දිගටම බෝට්ටු තියෙන්නේ. ඉන්න මං එහා පැත්තට පාරේ පැනලා පෙන්නන්න. අන්න අර සෙට් එකේ මචං තියෙන බෝට්ටු ගොඩක්. හරිද? එතකොට අතන නැවක් තියෙනවා. එතකොට මං හිතන්නේ ඔය ට්‍රින්කෝ සයිඩ් එක තමයි අර තියෙන්නේ. මං හරියට දන්නෙත් නැහැ. මමත් අද තමයි ෆස්ට් ටයිම් ට්‍රින්කෝ යන්නේ. ට්‍රින්කෝ ගිහිල්ලා යන්න තැන් දෙක තුනක් හිතාගෙන ඉන්නවා. තාම හරියටම කන්ෆර්ම් නැහැ. තැන් දෙක තුනට යන්න පුළුවන් වේද නැත්නම් එක තැනකට විතරක් යන්න පුළුවන් වේද කියලා තාම හරියටම කන්ෆර්ම් නැහැ. අපි බලමු. මගේ ටයිම් එක අනුව මැනේජ් කරගෙන යන්න බලමු. තාම හරියටම කන්ෆර්ම් නැහැ. කොහෙට යයිද? කොහොම වේද? පළවෙනියටම කොහෙද යයිද කියලා. කෝණේශ්වරම් දේවාලය තියෙනවා. ඊට පස්සේ උණු වතුර ලින්ක් තියෙනවා. ලයිට් හවුස් එකකුත් දන්න විදියට තියෙනවා. තාම දන්නේ නැහැ හරියට ලයිට් හවුස් එකක් තියෙනවද යන්න පුළුවන්ද කියලා. මේ පැතිවල කට්ටියගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි දීවර කර්මාන්තය. දීවර කර්මාන්තය කියන්නේ කරවල වේල්ලා තමයි ගොඩක් මේ පැත්තෙන් තමයි කරවල ලංකාව පුරාම යන්නේ මම හිතන්නේ. මම හරියටම දන්නේ නැහැ. ඉතින් මම ඔය වගේ මේ විස්තර දන්නේ නැහැ. මම දකින්න දේවල් අනුව කින්නියාවල තමයි ලොකුම කරවල ගොඩක්ම වේලන්නේ. දැන් දකින්න දේ අනුව මෙන්න මේ පැත්තෙන් එනවා මචං එක ගඟක්. අර පැත්තෙන් එනවා තව ගඟක්. ඊට පස්සේ මෙතනින් කොහොම හරි ඒ දෙක ක්‍රොස් වෙලා ඉවරලා මේට එනවා. මේක තමයි බීච් එක. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. මචන් දැන් මං ඉන්නේ ත්‍රිකුණාමලේ ටවුන් එකේ. මම මූතූර වල ඉඳලා තමයි ගමන පටන් ගත්තේ. මූතූර වල ඉඳලා මම වීඩියෝ එකක් ගත්තේ නෑ. කින්නියා නෑ මූතූර වල ඉඳලා ගත්තා නේද? මූතූර වල ඉඳලා මං ආවා. ඊට පස්සේ කින්නියා වලට ආවා. කින්නියා වලින් ඇවිල්ලා මම අද වීඩියෝ කරේ නෑ. ඒව නම් එනේ ඒව නම් මට මොකද කැමරාව තියාගන්න තැන නෑ. ඊට පස්සේ දැන් 4 කනුවට ඇවිල්ලා ඉවරලා 4 කනුවෙන් දකුණට දාලා ඉවරලා මම ආවා දැන් ට්‍රින්කෝ ටවුන් එකට. ට්‍රින්කෝ ටවුන් එක කියන්නේ දැන් ට්‍රින්කෝ වල ඉන්නේ. ටවුන් එකට ගියේ නෑ තාම. මට කොහෙද යන්න කියලා ඇත්තටම හරියට ප්ලෑන් එකක් තිබ්බේ නෑ. මම ඊට පස්සේ ජෙමිනිගෙන් ඇහුවා අද යන්න දැන් මොනවද ලස්සන ප්ලේස් හොඳ තැන් මොනවද කියලා මම ජෙමිනිගෙන් ඇහුවා. ඊට පස්සේ ජෙමිනි කිව්වා මේවයි මේ පැරවි දූපත තියෙනවා අරක මේක කියලා කිව්වට පස්සේ ජෙමිනි කිව්වා කොහොම හරි තිරුකෝණේශ්වරම් කියලා කෝවිලක් තියෙනවා. එතනට යන්න. එතනට ට්‍රින්කෝ ටවුන් එකලත් ලස්සනට පේනවා. බීච් එකත් ලස්සනට පේනවා කියලා ඉස්සලා මෙතනට යන්න කිව්වා. මම දැන් ප්ලෑන් කරගත්තේ ඉස්සලා මෙතනට යනවා කියලා. ඒ හින්දා ජෙමිනි කියපු දේ අහගෙන දැන් යන්නේ තිරුකෝණේශ්වරම් කෝවිල බලන්න. තිරුකෝණේශ්වරම් කෝවිල බලලා තියෙන කට්ටිය බලලා නැති කට්ටියයි කවුරුත් කමන්නේ නැහැ. එහෙනම් මාත් එක්කත් යන් තිරුකෝණේශ්වරම් කෝවිල බලන්න. ඊට පස්සේ ඉවරලා වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න එනම් මං ගිහිල්ලා එන්නම්. මං එතනට ගිහිල්ලා ඉතින් වීඩියෝ එක දෙන්නම් ඈ. මොකද යනකම් මට වීඩියෝ එක කරන්න විදියක් නැහැ. මේ යනකම් වීඩියෝ මේ GoPro එක අල්ලන්න විදියක් නැහැ. දැන් මේ විදිහට තියෙන්නේ මචං GoPro එක තේනවද? මේක මට අල්ලගෙන ඉන්න විදියක් නැහැ. අතෙන් අල්ලන් යන්න බෑනේ බං. මේ මගේ බයික් එකේ නම් මගේ හෙල්මට් එකේ නම් හෝල්ඩර් එකක් තියෙනවා. දැන් මේකේ හෝල්ඩර් එකක් නැහැ. හරි කොහොම හරි කවන්නේ. එහෙනම් මං ගිහින් එන්නම්. කියන්නේ ගිහිල්ලා වීඩියෝ එක දෙන්න. එතකන් ඉන්න. ඔන්න මචං දැන් මම ටිකර කලින් කියපු විදිහටම මම දැන් ඉන්නේ තිරුකෝණේශ්වරම් කෝවිලේ. මට මෙතනට එන්න ගියේ ත්‍රිකුණාමලේ ටවුන් එකේ ඉඳලා විනාඩි 15ක් විතර යන්න තිබ්බා. දැන් මේ මෙතන ඒ කෝවිලට ඉන්න තැන ඉඳලා තමයි මේ පොඩ්ඩක් වෙලා ගියේ. මොකද ගොඩක් කට්ටිය හිටියව. ඒ හින්දා තමයි පොඩ්ඩක් වෙලා ගියේ. මේ ඉතින් උඩට එන්න. නැත්තම් මේ ත්‍රිකුණාමලේ ටවුන් එකේ ඉඳලා නම් එච්චර දුරක් නැහැ. ගොඩක් ළඟයි. මම ආපු ගමන් දැක්කේ ඉන්නවා ගොඩක් මෝ ඉන්නවා මෙහි. මූන්ට කන්න දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ වාහනයක තමයි උඩට එන්න ඕනේ. නැත්තම් එහෙම එන්න දුරක් තියලා මේ උඩට එන්න. දැන් කෝවිලට යන තැන මම රතකාට දැම්ම බයික් එක. එතනම ඉන්න අමුෙක්. චීත්මුෙක්ද පිනිමුෙක්ද? පිනිමුෙක් දන්නේ. හරි අපි මම වෙනද? අපි කොහොම හරි දැන් ගිහිල්ලා බලමු අපේ ඉතුරු වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. දැන් ගොඩක්. ඒයි මම විතරයි ආවේ. කොහොම හරි දැන් මට මේ vlog එක කරගන්න එන අමාරු වෙනවා. මොකද මේ ගොඩක් ලොකු පිරිසක් ඉන්නවා. ඒ හින්දා මේ කැමරාවට කතා කරන්න ගියාම තමයි එහෙන අවුල් යන්නේ. දැන්
මචං මෙතනින් සිරප්පු සපත්තු ගලවලා තියන්න ඕනේ. සපත්තු දෙක මිසින් නේද? සපත්තු දෙක දාන්න සාගම වැක්කිනේ. ඉතින් ගහදිනා බුර්කා හැම ඇඳගෙන ඉන්න බෑ කියලා. දැන් මට හිනම් ප්‍රශ්නේ තිබ්බේ මගේ සපත්තු දෙක නැතියි කියලා. සපත්තු දෙක නැති වෙන්නේ නැහැ. මෙන්න මේක. එන සපත්තු ආරක්ෂා කරලා සපත්තු ආරක්ෂා කරන්න රුපියල් 20ක් ගන්න හැබැයි අවුලක් නැහැ. රුපියල් 20ක් දීලා සපත්තු දෙක ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන් නම් අවුලක් නැහැ. කේස් එකක් නැහැ. දැන් තමයි මම කෝණේශ්වරම් දේවාලය ඇතුළට ගිහින් ආවේ. ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. වීඩියෝ ෆුටේජ් ගන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මට වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. එළිය ටික ඔයගොල්ලන්ට මම වීඩියෝ ටික දාන්නම්. මෙතන ඉතින් ලස්සනට බීච් එක පේනවා. ඊට පස්සේ බලමු බෝට්ටුව ගන්නත් මට ආසාවක් ඇති වුණා. ඊට පස්සේ දැන් කෝණේශ්වරම් දේවාලේ හිටියා ඇති වගේ. දැන් අපි යන්නේ කොහෙට හරි වෙන. මම දැක්ක ඉස්සෙල්ලා මෙතනින් යනකොට මෙතන කට්ටියන් හිටින්න මට පෙන්නන්න හම්බුන්නේ නැහැ. මෙන්න මේ ප්ලේස් එක ලස්සනයි. අපේ පැතිවල මුහුදු නැති හින්දා ඉතින් අපිට මේවා ලස්සනයි. මේගොල්ලෝ කට්ටියට ඉතින් වැඩි ඉතින් මේවා නෑ. ඒ වුණාට මේ ගොඩක් මෙතන මිනිස්සු ඉන්නේ. ගොඩක් ඉන්නවා. ගොඩක්. දැන් මචං මම මේ කැමරාව පොඩ්ඩක් අල්ලගෙන යනවා. මොකද මේ ලස්සන තැන් ටිකක් තිබේ ටික පෙන්නන්න. හැබැයි කැමරාව වැටුනොත් උඹලා කීයේ හරි දාපල්ලා මට කැමරාවක් ගන්න. හරිද? මොකද්ද ගාලා දීපුවා මචං නැරඹුම් කලාප අංක 2 කියලා මම දන්නෙත් නැහැ.
මම ඉන්නේ වැඩි හොයන්න බලන්න යන්නේ යනවා. මම දැන් ඒ ටිකේ මොහොත වේන නැත්තේ. මතකද මම ඔයාලට කියලා ගියා පහළ මූව හිටියා කියලා. දැන් මෙතන මෙතෙන් ප්ලේස් එක. වියලි කලාපේ වුණාට පස්සේ මේ ටික නම් සීතලයි. මොකද මේ ගස් කොළන් ටිකක් තියෙනවානේ. ශුෂ්ක කලාපිය විදියට නැත්තම් ඉන්න තියෙන්නේ. එන රස්නේ නේ බා. මේ මුවේ ට්‍රෙන්ඩ් එකට ගෙදර ආයන්න වෙයිද දන්නේ නැහැ. දැන් ඊළඟට යන්නේ කොහෙද කියලා මම මේ ප්ලෑන් කරන්නේ උණු වතුර වලින් තියෙනවා කන්‍යා ඊට පස්සේ කින්‍යාවල මේ පාලම වලට එක දවසක් පෙන්වන්නේ මම ඒ හින්දා දැන් මම කොහෙද යන්නේ හිතා ගන්න බෑ බං හරි කොහෙද ප්ලෑන් කරලා යන්න ඕනද ඉස්සෙල්ලා ප්ලෑන් කරලා මම කියන්නම්කෝ බලන්න මට හිතෙන විදියට මචං අර බැලුම් වගේ දාලා තියනා නේද? උඹලට පේනවද අර තනින්තර සුදු පාට බැලුම් වගේ තියෙන්නේ? අනේ ඒරියා එකෙන් එහාට යන්න බෑ. ඒ කියන්නේ මේ පැත්ත ගැඹුරු ඇති. එතනින් එහාට ගැඹුරු ඇති. දැන් මේ ඒරියා එකේ නාන්න පුළුවන් හින්දා අර බැලුම් වගේ දාලා තියෙන ඒවා මට හිතෙන විදියට තමයි මේ නෙවෙයි ඒක තමයි සිස්ටම් එක. අර අතනින් එහාට යන්න බෑ. එතනින් එහාට ගැඹුරු ඇති. දැන් මේ ටිකේ නාන්න පුළුවන්. එක වලක් දායිද දන්නේ නැහැ බා මේ තරම් මෙතන ආතල් ගන්නවා. හැබැයි ඉතින් අග නානේ උන්ට මචං වැලි තමයි නාන්න තියෙන්නේ. මාත් දැන් මෙතනට පැනලා කවුරු හරි පවුලේ කික් හරි නැත්නම් යාළුවෙක් කරේ හිටියනම් මමත් දැන් මෙතනට පැනලා මට තනියෙන් නාන්නයි ඔය වැඩ කරන්න බෑ. දැන් මචං මං කෝණේශ්වරම් ගිහිල්ලා ඇවිල්ලා කඩේකින් බීමයක් බිව්වා. හාද ඊට පස්සේ මල්ලක තිබ්බ රුපියල් 2000 කොලයක්. ඊට පස්සේ දැන් ඒ අක්කලාගත් මාරු නෑ මචං. ඊට පස්සේ මට කිව්වා කියපන්කෝ ආ කෝණේශ්වරම් හරි ඔය යන තැනක ගිහිල්ලා ඉවර වෙලා මේ ඇවිල්ලා සල්ලි දීලා යන්න කියලා. අඩෝ බලහංගෝ නේවා. මේ මිනිස්සුත් ඉන්නවනේ බා. එහෙම අනේ මන් දන්නේ නැහැ. ඒ යකෝ දැන් මාව දන්න මිනිස්සෙකුත් නෙවෙයි. මොනසකම බලපාගේ මිනිස්සයාගේ. දැන් මම ඒ හින්දා මම කොහෙවත් යන්න කලින් මම මේ ට්‍රින්කොත් පොඩ්ඩක් ට්‍රින්කෝ පාස් කරන්න මේ ඒ කෝණේශ්වරම් පාස් කරන් ඇවිල්ලා කඩේකින් සල්ලි මාරු කරගත්තා. අර දෙක තුනකම තිබ්බේ නැහැ මං සල්ලි මාරු කරගත්තා. දැන් ඒ අක්කට දීලා වෙනවා සෙරිකවට ගිහිල්ලා. ඊට පස්සේ යන තැනක යන්. ඉස්සෙල්ලා මනුස්සකම දක්වන්න ඕනේ බා. මං ගිහලා සාඩේ දීලා එන්න ආයේ. තාම දීගා වගේ සෙට් එක කරනවා දැන් මමත් දැස්සන මමත් ඉන්නේ නැහැ බංගොඩ ට්‍රීට්මන්ට්. අඩු. ඉතින් අරන් මාව. ඈ? නැත්තම් ඒකේ පස්සේ දෙන්න කිව්ව වෙන වෙලාවකට හරි. කොහේ යන්න වෙයිද දන්නේ නැහැ නේ මෙතනට එන්න. නැත්තම් මූතුරේ ඉස්සන්නේ. දැන් මචං මං යන්නේ කොහෙද දන්නද? කන්‍යාවල උණු වතුර වලින් බලන්න තමයි යන්නේ. මේ හැබැයි මේ මොකක්ද දන්නද සීන් එක? මේ තනියෙන් යන එක තමයි එක තැන්වල තනියෙන් යන එක තමයි එපා වෙන්නේ බා.
දැන් ඉතින් මේ වැඩට ආපුවා ඉතින් කවුරුත් එක්ක යන්න බෑනේ. යාළුවෝ නම් ඉන්න එළියේ. යාළුවෝ ටැවෙල් යාළුවෝ ඉතින්. බලමු ඊළඟ සැරේ හිතුනොත් එක්ක එනවා ඒක එක්ක. දැන් ඉතින් තනියෙන් යනවා මචං. අඩ බීච් එක තියෙන බීච් සයිඩ් ආයෙත්. පෙන්නන්නද? මතක විදිය දාන්න කිව්වේ අතර අරේ පාරේ දැන් මට මතක නෑ පොඩි දුරක් ගිහිල්ලා හරි කාගෙන් හරි ආලේ ඉරලා අම්මේනේ කවුරු හරි නේ ඒ මොනත් බලමු අතර කොල්ල දෙන්නෙක් ඉන්නා දෙමළ කොල්ල ටිකකින් පාර ඇහුවා මුන්ටත් සයිකෝ වගේ මටත් සයිකෝ වගේ ආය අහන්නේ ජීවිතේ චූටි කොල්ලන්ගේ පාර අහන්නවද නෑ අනුරාධපුර රෝඩ් කිව්වා නේරපෝ කිව්වා ඊට පස්සේ මොකද ලෙෆ්ට් ලබෝ කිව්වා ඒ කියන්නේ වම් පැත්තට යන්න වෙන්නේ ඉතින් මොකක් හරි ගමන් නැහැ යවන්කෝ බලන්න හැබැයි ලස්සනයි බීච් එක ලස්සනයි මේ උඹලා දන්නේ දැන් පොලිස් ත්‍රිවිල්ල පිටිපස්සෙන් ඕන් ගහගෙන ඇවිල්ලා එකපාර පිස්සර කරලා ගියා මං හිතුවා මට ලියන්න තමයි ආවේ කියලා මම මේ කැමරාව අල්ලගෙන යද්දි මම ඉතින් හිමීට වම් පැත්තෙන් යන්නේ ඉතින් එහෙම ඉතින් ලියන්න හොඳ නැහැ ඉතින් ලියවුවේ නැහැ ඉතින් නවත්තවුවේ නැහැ යාලා ගියා යන්න හරි හොඳ පොලිස් මාමල මචන් ත්‍රිකුණාමලයේ ටවුන් එකේ ඉඳලා ඇවිල්ලා අනුරාධපුර පැත්තට හැරෙන්න තියෙන අනුරාධපුර පාර දකුණුවර පැත්තට තියෙන්නේ ත්‍රිකුණාමලයේ ටවුන් එකේ ඉඳන් ආවොත් ඊට පස්සේ අනුරාධපුර පාරේ තමයි එන්න ඕනේ අනුරාධපුර පාරේ කිලෝමීටර් 5ක් 6ක් වගේ එනකොට යන්න පුළුවන් කිව්වා කන්‍යාවලට දැන් මම කන්‍යාවලට යන ගමන් ඉන්නේ ඔයාලට මං කියලා ගෑනවා කියලා මං හිතනවා දැන් මං කන්‍යාවලට යන ගමන් ඉන්නේ අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා යම්මත් එක්ක අර සුස්ක කලාපේ තියෙන නිට්ටෑ හුලක එනවා ඔය වියලි කලාපේ ඉන්නේ උන් ටයර් එක කියන්නේ තොපේ පලාට තියෙන මේ හුලකට මං කැමති නෑ හුලකට කැමති ඒක තනිකර වේලිච්ච හුලකක් එන්නේ කොහොමද මං උඹලා මේ ප්‍රශ්නේ ඉන්නේ මට එන ප්‍රශ්නයක් බා යකෝ තොපේ මොලේ හිටන් කරේනවා එපා නැගත් කරේලා මොලෙත් කරේලා යකෝ තොපේට කිසිම නිදාසක් නැහැ නේ මම මේ අවුවේ අවුව තොපේට දඬුවම් දෙනවද කොහෙද බා වියලි කලාපේ නිට්ටෑ සුස්කේව අනුරාධපුර පැත්තේ උඹලා කොහොමද ඇත්තට ඉන්නේ මට එහෙන ප්‍රශ්නයක් බා උඹලා පහුව හිතන වෙලාවකට බදල පැත්තේ ඉතින් නාය යනවා එතකොට අපි පහුව හිතනවා ඒ වුණාට උඹලා පට්ට දුකක් අවුවෙන් විඳින්නේ නැහැ උඹලා ගියාත් මේ අවු මේ ඉරේලියට මොකක් හරි කරලා දිනවා මේ නවනි මොන හරි වැඩක් කරලා දිනවා අසික්කිත වැඩක් ඒක තමයි උඹලාට ඉර ඔච්චර දඬුවම් දෙන්නේ වා තල්රා මට තාම ප්‍රශ්නයක් තියෙනවා දැන් උඹලා මේ පොළොන්නරුවේ අනුරාධපුර පැත්තේ කොච්චර මේ බෑගුවත් මේ අර වැස්ස කාලේ කොට දාගන්න උඹලාට මේ අර වැව් වලින් ඒ වතුර අරගෙන ගොයන් එහෙම උඹලා වැත්තේ ගොඩක් තියෙනනේ ගොඩක් කියන්නේ මොනවද මේ ආල්මෝල වල තියෙන උඹලා පැත්තේ අපේ පැත්තේ නෙවෙයිනේ ඒ කියන්නේ ඉතින් උඹලා පැත්තේ වගා කරනවා වැඩිනේ කොහොමද උඹලා එච්චර කට්ටක් ගන්නෙ උඹලා සුපිරි පොරවල් මචං මොනවද නැත්තේ උඹලා සේව් කරගන්න මේ බොරු කියලා හරි නැත්නම් අනුරාධපුරට ආපු ආවිල්ලා මාව දැක්කොත් උඹලා ගලකින්වත් ගැහුවොත් ඇත්තට මේ අවුව ඉවසන්නේ නා අමාරුයි එම්බත් වෙනවා බං අවුවට කන්‍යා උණුවතුර වලින් 1 කිලෝමීටර් වම් පැත්තට යනවාද ඊට වම් පැත්තට එල්ල කිරි තව කිලෝමීටරයි හරි මචං ශුල්ක කලාපේ දුෂ්කරම ගමනකින් ගමනක් ඉවර වෙලා දැන් ඇවිල්ලා තියෙන කන්‍යාවල උණුවතුර වලින් බලන්න දැන් ඉන්නේ රත කාලේ අපි යන් කොහොමද කියලා බලන්න
ශාස්ත්‍රයක් බලමු මල්ලී කියන ගෑනු කෙනෙක් ළඟට එනවා. මගේ අනාගතය දැනගන්න මම කැමති නෑ. මම මගේ අනාගතේ දැනගන්න කැමති නෑ. මට ඕන විදිහට මම මගේ අනාගතේ වෙනස් කරගන්න තමයි මම කැමති. ඉතින් මම මගේ වෙන්න තියෙන අනාගතය ගැන දැනගන්න කැමති නෑ. මම එන්නේ යනවා කට වහගෙන. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways. And on we'll go. මම අර පොලක කරේ දාගත්තේ මේ එකපාරක් හරි එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕන කියලා හිතුණා. නමුත් ඉතින් මේ සතායිරි කරවා කීයකට නගිනවා නේ. අයියෝ හවු නේද ඉතින්. And on we'll go, through the wastelands, through the highways. And on we'll go. මම මට නාන්න නම් යන්නේ. දැන් මෙතන හැබැයි මේ හැම එකෙම මට මූණ හරි හොද ගන්න ඕනේ. කයි. දෙකයි. apa We'll grow in number, fueled by them to see the horizon. දැන් මචං අතන උණු වතුර ලිං වල මේ නාන එක වීඩියෝ කරන්න බෑ. එතන මේ ගෑනු ළමයිනුත් නානවා, චූටි ළමයිනුත් නානවා. ඒවා ඉතින් වීඩියෝ කරලා දාන එක හරිනේ හැනේ. ඒ හින්දා මම හිතලා වීඩියෝ ටිකක් ගත්තේ වීඩියෝ ගත්තේ කරේ නෑ මූණ හොෙන්න. මම ඉස්සල්ලාම ඉතින් මේ මම හිතන මේ වීඩියෝ ගත්තේ නෑ. මම කරපෙඩේ මේ ඒ හතම ඔයාලට පෙන්නන්න. ඒ හතේ විතරක් මේ වීඩියෝස් ගත්තා. මොතර ලින් බලන්න කියලා මචං. බැලුවා විතර නෙමෙයි. අනිත් කට්ටිය නාද්දි මගේ සපත්තු දෙකක් නාවලා තියෙනවා. අතුලේ මේ මේස් දෙකත් එක්ක චොර ගානවා මචං. අයියෝ එන අවුලේ. මට මචං නාන්නම පට්ට ඉත් තිබ්බේ. හැබැයි මට දැන් නාන්න බෑ. මොකද මං තනියෙන් ඉන්නේ එක. මට ලැජ්ජයි. දෙක මචං දෙක නෑ එක තමයි හේතුව. මම තනියෙන් ඉන්න හින්දා මට ලැජ්ජයි. මට මචං තනියෙන් හිටියේ නැත්තම් එහෙම මේ තව එකෙක් හරි හිටියා නම් මම කලිසම ගලවලා හරි පයින්න. Thousands, and we'll grow in number,
fueled by them to ඔන්න මචන් දැන් ඇවිල්ලා ඉන්නවා නිලාවේලි බීච් එකට එන්ට්‍රස් වෙන තැනට. එන්ට්‍රස් වෙන තැනට ගිහද මම කොහෙන්ද ට්‍රින්කෝලින් ආවේ. ට්‍රින්කෝලින් හැරිලා ඉවරලා මං ආවේ. ඔන්න දැන් මේ මෙතන කොහෙද කියලා මම දන්නේ නැහැ හරියට. වත්තන තියෙන පොලිස් පොයින්ට් එකක්, ආමි පොයින්ට් එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ පරවි දූපත් ජාතික වනෝද්‍යානයේ පිවිසුම B. මේව ගහලා තියෙනවා නිලාවේලි රොයල් වත් දෙකක් ගහලා තියෙනවා මම දන්නේ නැහැ මොකද්ද කියලා. කොහොම හරි මෙතනින් තමයි එන්ට්‍රස් එක වෙන්නේ නිලාවේලි බීච් එකට. අපි ගිහින් බලමු. මගේ යාළුවෙකුත් අතන හිටියා. එයා තමයි කිව්වේ මෙතන එන්ට්‍රස් එක කියලා. මං නැත්තම් කඩා බිඳගෙන යනවා. ඌව දැකලා නැවතුවට පස්සේ මෙතන යන්න පුළුවන් කියලා ඌ තමයි කිව්වේ. හරි කොහොම හරි කවන්නේ. එහෙනම් අපි ගිහලා බලමු. horizon. Turn us to thousands. යාළුවා හිටියේ නැත්තම් සදානාතයි ඈ. යාළුවා කියපු හින්දා තමයි මේ මෙන්න මේ පාරේ ආවේ. ඌව දැකලා නැවතුවා මම. ඊට පස්සේ ඌ කිව්වා මේ මෙතනින් තමයි යන්න තියෙන්නේ කියලා. ඌව දැකලා වෙලාවට තමයි මම නැවතුවේ. මට දැකලා පුරුදුයි වගේ හිතුන හින්දා තමයි මම නැවතුවේ. බලනකොට මගේ යාළුවා තමයි. ඊට පස්සේ උත් එක්ක කතා කරලා ටිකක් කියලා දැන් ඉතින් යනවා නිලාවේලි බීච් එකට. නිලාවේලි. දැන් මේ මම කියන තැන් ඕගොල්ලෝ ඇවිල්ලා බලලවත් තියනවද? නැත්නම් ඕගොල්ලෝ මේ ඇවිල්ලා බලන්න ආසාවෙන් හරි ඉන්නවද? දැන් මට අවුරුදු 20යි. මම තනියෙන් හරි මට පුළුවන් තැන්වල මම යනවා. එතකොට මට මරණත් කිසි ගාණක් නැහැ. මොකද මේ මම බලන්න ඕනේ දැන් ටික බලලා තියෙන්නේ. දැන් මේ බලන්න පුළුවන්කම තියාගෙනත් සමහර වෙන්නද ඉන්නවනේ. ඉස්සල්ලා මේ වගේ තැන් ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්න. ඔයා එක්ස්පීරියන්ස් කරන්න. ඔයාගේ පළවෙනි දවස පළවෙනි පාර ඔයා ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්න. මෙතන ඔයාගේ ආතල්ලයක් ගත්තේ නැතුවට කවන්නේ ඔයා එක්ස්පීරියන්ස් කරන්න. මෙහෙම මේ කට්ටිය එක්කන් ඉන්න පුළුවන්ද? යාළුවෙක් එක්ක ඉන්න පුළුවන්ද? නැත්නම් වයිෆ්ලා හරි ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා හරි එහෙම එක්ක ඉන්න පුළුවන්ද කියලා ඔයා ඉස්සල්ලාම ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්න. ඊට පස්සේ ඇවිල්ලා ආතල්ලයක් ගන්න පුළුවන් වගේ නම් ඒ තැන් වලට එක්කන් එන්න තමන්ගේ කට්ටිය පවුලේ කට්ටිය හරි දැන් මන් දවසක අනිවාර්ය එක්ක එනවා අපේ අම්මලාවයි කෑල්ලක් දාගෙන එක්කන් එනවා මේ පැත්තේ දැන් ආතල්ලයක් ගන්න පුළුවන් මම තනියෙන් නම් ඇවිල්ලා වැඩක් නැහැ තනියෙන් දැන් මේ පළවෙනි පාර බ්ලොග් එකක් කරන්නයි මම මේ දැන් බලා ගන්නයි තමයි ආවේ මේ පොඩ වාහන තදබදේ අර සොරපොර වගේ තියෙනවා වගේ මේ We'll go through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go through the wastelands, through the highways, and on we'll go. හරි එලගිරි මම දැන් ඉන්නේ නිලාවැලි බීච් එකේ. නිලාවැලි බීච් එකටත් ආවා. ලොකුම අවුල තියෙන්නේ නිලාවැලි බීච් එකේවත් මට නාන්න විදියක් නැහැ. මට හරිම තනිකමක් දැනෙනවා. ඒ හින්දා මට නාන්න විදියක් නැහැ. දැන් මෙච්චරත් ඇවිල්ලා මචං රැල්ලක්වත් පාගලා ගියේ නැත්තම් හරි නෑනේ. එහෙනම් මම යනවා රැල්ල පාගන්නවා.
අර පැත්තේ තියෙනවා සර්ෆින් කරන්න. සර්ෆින් කරන කට්ටිය සර්ෆින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තේ මම දැක්ක බෝට් රයිඩ් යනවා. හරි යන්න. අර දුරින් තියෙන බෝට් රයිඩ් යනවා. ඒක මේ ටික තමයි කට්ටිය නාන්නේ. එන මාතලයක් ගන්න පුළුවන් නිලාවිලි බීච් එකේ. දැන් මෙතන තියෙන පොලිස් පොයින්ට් එක. ඒගොල්ලෝ අර ජීවිත ආරක්ෂක කණ්ඩය වගේ කට්ටිය වගේ මේ ඉන්න මෙතන කාට හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් අනතුරක් වුණොත් එහෙම යන්න බලාගෙන. නිලාවිලි වල සුපිරි ආතලයක් දාන්න පුළුවන් කොල්ලෙක් හරි අම්මලෙක් හරි කාත් එක්ක හරි ආවනම් දාන්න පුළුවන්. තනියෙන් මං වගේ නම් ඉන්න එපා. මම වගේ බලාගෙන ඉන්න වෙනවා වෙන විදිහට තනියෙන්. මට දැන් තනියෙන් බලාගෙන ඉඳලා එපා වෙලා තියෙන්නේ. ඒ හින්දා මට පොඩ්ඩක් ඉතිසියයි වගේ මම ඒ හින්දා යනවා යන්නේ. හරි ඕන්න නිලාවිලි බීච් එකක් බැලුවා. අද බීච්ම විතරයි බැලුවේ නේ. කෝණේශ්වරම් දියවල ගිහලා බීච්ම විතරයි බැලුවේ නේ. මේ අරහෙන් නාලාපුවම දැන් බීච් එකේ නාලාපුවම මෙන්න මේ හරිය නාන්න පුළුවන් ඈ. ඒ කියන්නේ අර මේ මොනවද මේ වතුරේ තියෙන මුහුදු වතුරේ තියෙන මුහුදු වතුරේ නාලාපුවම මෙතනින් නාගන්න පුළුවන් ඈ. ඔයගොල්ලෝ අතල්ලයක් දාන්න යනවා නේද? මටත් මතක් කරලා ඉන්න මාත්මේ කිට්ටුව තමයි ඉන්නේ. මට අතල්ලයක් අද ගන්න දුන්නේ නැහැ. මම මේ හින දුකින් ඉන්නේ බා. මම තනියෙන් ඇවිල්ලා මේ අර වෙයි. හින අසරණ භාවයට පත් වෙලා. තනියෙන් නම් ඉන්න හොඳ නෑ මේ වගේ තැන්වල. එනවනම් කොල්ලොත් එක්ක ඉන්න ඕනේ. නාන්නවත් බැරි වට නැත්තා. නාලා අතල්ලයක් ගන්න. එන්න ඕනේ කොල්ලොත් එක්ක. කොල්ලොත් එක්ක නැත්තා පවුලේ කට්ටියත් එක්ක. ඊළඟ සැරේ එමු. දැන් ප්ලේස් එක බලන්න තියෙන ප්ලේස් එක දන්නවනේ. ප්ලේස් එක මරු. ඊළඟ සැරේ එන්න බලාගෙන දැන් යා. හරි මම සබත් දෙක දාගන්න ඕනේ. සබත් දෙක දාගෙන පොඩ්ඩක් මේක තියන්න දීපන්. අනිත් එක තොපි හොඳින් මතක තබා ගත යුතුයි. මොකා මොනා කිව්වත් කමන්නේ. කොහේ හරි දුර ගමනක් යනවා නම් අනිවාර්යෙන් අනිවාර්යෙන් සබත් තුනක් දාගෙන යන්න එපා මචං. කොච්චර මොනවා කිව්වත් කවුරු මොනවා කිව්වත් සබත් දාගෙන යන්න එපා. අපි දන්නේ නැහැ එතන මොන වගේ සිටුේෂන් එකක් තියෙනවද කියලා. දැන් බලපන් මං කී සැරේ සබත් ගැලුවද කියලා. අයියෝ. ඊට පස්සේ දාගද්දි වෙලි පිටින් දාගන්නත් බෑ. එන කට්ටක් කන්න එපා. ඒ හින්දා මචං ඔන්න කිව්වා සපත්තු නම් දාගෙන යන්න එපා. මං ආයෙ දාගෙන යන්නෙත් නෑ මචං. එක දවසක් කින්යාවල ඇවිල්ලි කරලා මං ඕගොල්ලන්ට කිව්වා මාබල් බීච් තියෙනවා කින්යාවල. මං ඒක ඕගොල්ලන්ට පෙන්නනවා කියලා දවසක. දැන් මම කරන්න යන්නේ ඉස්සලාම යනවා කන්න. මට බඩගිනි. අටත් එක්ක වෙල්ලා තියෙනවා. මේ මූදු පුලන් එන අමුතුයි මට නම් දරා ගන්න බෑ. මේ උන් කොහොම ජීවත් වෙනවද දන්නේ. හරි කොහොම හරි. දැන් මචං මම ගෙලින්ම යන්නේ කින්යාවලට. කින්යාවල මාබල් බීච් එකට ගිහිල්ලා ඒකේ ටික වෙලාවක් ඉඳලා ඉවර වෙලා ලොග් එක ක්ලෝස් කරනවා. ලොග් එක අවසන් කරන්නේ මං හිතන්නේ මං කින්යාවලින්. බලමු කොහොම වෙයිද කියලා. දැන් මාබල් බීච් නෙමෙයි මොකද්ද නිලාවෙලිය බැලුවා. නිලාවෙලිය පට්ට අතල්ලයක් දාන්න පුළුවන් කොල්ලෝ. නිලාවෙලියට එන්න අනිවාර්යෙන්. නිලාවෙලිය ළමයි එක්ක එන්න පුළුවන්, අම්මලා තාත්තලා එක්ක එන්න පුළුවන්, ගෑනිත් එක්ක එන්න පුළුවන්, දුව එක්ක එන්න පුළුවන්, තාත්තා එක්ක එන්න පුළුවන්, හැමෝම එක්ක එන්න පුළුවන්. හැමෝම එක්ක ඇවිල්ලා එන ෆන් එකක් ගන්න පුළුවන් තරම් තමයි නිලාවෙලි. එතන මොකද්ද මේ සේෆ්ටි එක ඇතුළත බෙස්ට් අවුලක් නැහැ. පොලිසියනොත් ඉන්නවා, නේවි එකනොත් ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අර දාලා තියෙන සීමාවෙන් යන නාන්න යන දෙන්නෙත් නැහැ ඒගොල්ලෝ. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එන්න නිලාවෙලි. නිලාවෙලි නාන්න පුළුවන්. ඩ්‍රින්කෝ આવොත් බලන්න පුළුවන් දැන් භාගයක් ඔයගොල්ලෝ මම ඔයාලට මම පෙන්නලා තියෙන මේ වීඩියෝ එකෙන් ඈ. එදා වීඩියෝ එකෙන් කින්යාවල පෙන්නුවා. අද වීඩියෝ එකෙන් පෙන්නනවා ඩ්‍රින්කෝ වල කෝණේශ්වරම් දේවාලය. ඊට පස්සේ නිලාවෙලි. ඊට පස්සේ තව මොකද කරන්නේ? ඔව්. මගේ නම්බරේ දීලා. ඒ ඇත්තුන් ගා. ඊට යාළුවෝ ඉන්න තමයි මට කොහොම හරි කාර පටලව ගන්න නැතුව යන්න පුළුවන් උනේ. මෙතන තියෙන චූටි දේවල්. මේ චූටි දේවල් තියෙන මේ පැත්තේ පට්ට ලස්සනයි හැබැයි ඈ. ඔයගොල්ලෝ මම පේනවද ඔය පැත්තද වෙන්නේ? හරි මේ මං අල්ලලා යන්න පේනොත් නැතුව මම කටහඬ ඔයගොල්ලන්ට ඇහෙනවා. මම හිමින්
ඇවිල්ලා දෙකමාරයි මේ තියෙන්නේ කින්නිය අර තියෙන්නේ පාලම අතන තියෙන කින්නිය පාලම එතකොට මෙතනින් තමයි මාබල් බීච් වලට හැරෙන්නේ ඊට පස්සේ යනවා මෙතනින් තමයි මචං මාබල් බීච් යන්න හැරෙන්නේ මේ කින්නියා පැත්තේ ඉඳලා එනකොට අර ට්‍රින්කෝ වලින් එනකොට පාර එතනින් මේ එහෙම යන්න පුළුවන් වම් අත පැත්තට යන්න පුළුවන් එතකොට කින්නියා පැත්තේ ඉඳලා එනවා නම් දකුණු අත පැත්තට යන්න පුළුවන් මාබල් බීච් වලට යන්න හරි මෙච්චර ඔන්ලයින් ආයේ නැහැ මොකද ඔන්ලයින් නෙවෙයි වීඩියෝ එකක් දැම්මේ නැහැ මම කින්නියා වලට ආවා ඊට පස්සේ කින්නියා වලින් කෑවා එතන කට්ටියට වෙන්න මට වීඩියෝ කරන්න ඕනේ කණේ වම්බලට බලන්න ඕනේ නේද කොහොමද මම කෑවා දැන් යන්නේ මාබල් බීච් අපි මාබල් බීච් ගිහිල්ලා බලමු කොහොමද කියලා එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකක් එක්ක රැඳිලා ඉඳපන් ඉතින් මෙච්චරට හිටියනම් ඉඳපන් ඉතින් තව චුට්ටයි තියෙන මාබල් බීච් යන්න කිලෝමීටර් 4ක්ද කොහෙද තියෙන්නේ 4කුත් නැහැ හරි අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා අතන තිබ්බා එක පොලිස් පොයින්ට් එක එතන හමුදාවෙනුත් හිටියා දැන් තියෙනවා ඉතින් චූටි පාරක් මේක තමයි යන්න දෙන්නේ මගෙත් ෆස්ට් ටයිම් මං ගිහිනුත් නැහැ මාත්‍රි පාර හොයාගෙන තමයි යන්නේ පාර වැරදෙන්න පුළුවන් අපි බලාගෙන යන්නේ අපි මේ විනාඩි 15ක් විතර එතන හිටියා. කොහොමාරි මං ඉන්නේ ටයිම් එකට බස් දෙකක් විතර ආවා. මම හිතන්නේ මාබල් බීච් එක පිරීලා ඇත්තේ. ඒ තරම් වෙනකක් ඉන්නවා නේද? මං ඉන්න ටයිම් එකට වාහන ගොඩකුත් ආවා. බස් දෙකකුත් ආවා. මාබල් බීච් එකට ඒ තරම් ෆේමස් මම හිතන්නේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. මම හිතන්නේ අර ගියපු කොට්ටලට වැඩිය මෙතන නම් කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් මම මේ හිටපු විනාඩි 5-10ට කට්ටිය ගොඩක් ආවා. අතන ගොඩක් කට්ටිය ආවා. මේ වගේ පොට් එකක් ඇවිල්ලා මට තනියෙන් නාන්න තිබුණා හේන ආතල. මම දැන් ඇවිල්ලා තනියෙන් නානා හිතුණා. no stopping නම්මට උඩු. නවතින්න එපා කියලා දෙන්නේ නේ. බෑනේ කරන්න ඉතින් no stopping කියලා ගහන්න එපා ඉතින්. අරගෙන නැවක් පේනවා චූටියට පේනවා ඇති ඔයාලට ඉතින් මට හොඳට ලොකෝට පේනවා ඕගොල්ලෝ ඉතින් බලාගන්න චූටියට පේනවා ඇති ඕගොල්ලෝනේ එක්කෙනෙක්ට ටිකට් ෆී එක රුපියල් 70යි. මෙතන ටිකට් ගන්න ඉන්න රුපියල් 70 මචං. වැඩි නෑ අඩු නෑ අවුලක් නෑ එළකිරි රුපියල් 70කට සුපිරි ආතල්ලයක් ගන්න පුළුවන් තරක් දන්නේ නැහැ. ගිහින් බලමු මම ගිහින්නත් නැහැ. මම අහලා තියෙනවා සුපිරි කියලා ප්ලේස් එක. ඒකෙන්ද තමයි මාත් යන්නේ. දැන් ඉතින් මේ මම බදුල්ලනේ මම පාරවල් හොයාගෙන නෙමෙයි යන්නේ. මමත් කට්ටියකින් අහගෙන තමයි ඔය යන්නේ. ඉතින් උඹලට එන්න බැරනවා වැඩක් නැහැ. මම හැමදාම උඹලව කොන් කරන්නේ ඒකයි. උඹලා බං ගෙදරට වෙලා ඉන්න එපා. මම කැතයිනේ. ගෑල්ලා මයින් කවන්නේ උඹලා පිරිවින වෙන අනිත් එක. ගෑල්ලා මයින්ත් බලනවා නම් උඹලත් වරෙන් පිරිවි ළමයි එක්ක. නැත්නම් අම්මා එක්ක කරේ නැත්නම් තාත්තා එක්ක කරේ. ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට්. බලහම් මචං වාහන කීයද කියලා. අරහෙන් තව බස් එකක් යනවා. මම තනිය අතෙන් ස්කිල් එක දාන්නේ ඈ. වැටරරගේ යනවා කොහේ හරි පත බැවුන ගමන් දෙලිත් නෑ මගේ මෙතනින් මේ නේවි එකෙන් ලස්සනට මැනේජ් කරනවා. හරි එලගිරි මාබල් බීච් එකෙත් ඔන්න ආව මචං මොකද
කාර් පාකින් එකට කාර් එක නැහැ බයික් එකක් තියෙන බයික් එක යාළුවෙක් කිල්ල ගත්තේ මගේ එක ගෙදර මම ඔන්න මාබල් බීච් වලත් කාර් පාක් එකට ආවා බයික් එක දැම්මා දැනුත් එවෙන තැනකින් කොහම හරි ඔබා ගත්තා වාසනාව කියන්නේ එහෙම වාසනාවක් තියෙනවා මට පොඩියට චූටියට හීනි වාසනාවක් තියෙනවා මට හීනියට දැන් ඉතින් මේ මාබල් බීච් එකට ගිහිල්ලා අනිත් කට්ටිය නාන විදිය බලන් ඉන්න වෙයිද දන්නේ ඒ තරම් මට සුපිරි වාසනාවක් තියෙනවා හීනි වාසනාව යන්කෝ බලන්න දැන් வேற இனியோட கார்னிக்க வந்து எத்தனை இத்தனை சுட்டது இந்த காரணே போயிட்டேன் කොහොමරි මචං අර බෝලයක් ළඟට ගිහින් බලන්න මට එන ආසාවක් තිබ්බා. හන්ද? ඒ ආසාවත් හරි ගියපන්කෝ. අඩේ ඒක මොකද්ද කියලා? මේක රිජිෆෝම් බා. දැන් මෙන්න මේක තමයි ඒරියා එක. ඔයක නාන්න පුළුවන් නිලාවෙලිය. තාද? මොකද්ද මේ මාබල් බීච් දැන් අපි නිලාවෙලිය ගියා. ඊට පස්සේ මේ තියෙන මාබල් බීච්. අතරින් පේනද උඩට නැවක්. අතරින් මචං නැවක් තියෙනවා උඹට පේන්නේ. ඊට පස්සේ ඕම යනකොට එහා පැත්තේ අතරින් තියෙනවා මචං නේවි එකේ බෝට් එකක්. මම හිතන්නේ ඔය මොකක් හරි කාට හරි වුණොත් එන්න තමයි මම හිතන්නේ එතන නවත්තලා තියෙන්නේ. බ්‍රේක් කරලා තියෙනවා මචං. බ්‍රේක් කරලා තියෙන වහා පාර වගේ බ්‍රේක් කරලා තියෙන. නැංගුරම් දාලා ඇත්තේ නේවා. ඊට පස්සේ අර අතනක් තියෙනවා ඒ වගේ බෝට් එකක්. නේවි එකේ බෝට් තමයි ඔන්න ඔතනින් එහා පැත්තට තියෙන්නේ. මාබල් බීච් කින්යා දැන් ට්‍රින්කෝ වල නෙමෙයි ඉන්නේ දැන් ඉන්නේ කින්යා වල. කොහොම ඉතින් ඔහොම රවුමට තමයි තියෙන්නේ දැන් ඉතින් මේ බීච් එකෙන් ඔහොම එහා පැත්තට ගියාම ට්‍රින්කෝ වල මේ එක තියෙනවා බීච් එක. මම පළවෙනියටම පෙන්නේ ඔයාලට මොකද්ද කෝවිලට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ දැන් මෙතන තියෙනවා මචං මාබල් බීච් එක. මේකේ දවසක එන්න ඕනේ. මොනවටද? දැන් මං එදා කිව්වා මේකේ දවසක එනවා කියලා. ඔයාලට පෙන්නන්න. ඔන්න පෙන්නන්න ආවා. ඊට පස්සේ දැන් එන්නදී දැන් ඊළඟට කරන්න තියෙන්නේ යාළුවොත් එක්කනේ. යාළුවොත් එක්කලා අම්මලා එක්ක හරි මම මේ කියනවා දවසක නාල යන්න. දැන් තාම මට මම මෙහි දැන් තනියෙන් හරි නාන්නම් කියලා ආවේ. ඒත් බෑ බා. මේ ගොඩක් කට්ටිය ඉන්නවා නාන්න බෑ හරියන්නේ නැහැ. හරිම ලැජ්ජයි. දැන් මම යන්න. ඒක මචං මේකුත් තියෙන්නේ. කැන්ටින් එක. බලමු අපි කැන්ටින් එකේ ගිහිල්ලා මට තිබයි එහෙම බීමයක් බොන්න යනවා මම කැන්ටින් එකට. බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන මම හිතන්නේ කූල් ඩ්‍රින්ක් විතරයි යන්නේ වැඩිපුරම. ගොඩක් කට්ටිය කූල් ඩ්‍රින්ක් තමයි අන්ති. Hami yeah. මගේ ලක් එකේ හිලක් කියලා. යකෝ මම වීඩියෝ දෙක තුනක්ම ගත්තා මචං. දැන් මේ බීච් එකේ යනවා මම. අන්තිමට එන්නේ හරි බීච් එකේ පොඩ්ඩක් ගන්නම් කියලා. මොකෙක් හරි එකෙක් යනවනේ බා. මොකෙක් හරි එකෙක් යනවාමයි. මම මේ වීඩියෝ එකේ ටික දාන්නම් උඹලට. බලපන් මොකෙක් හරි එකෙක් යනවනේ. මගේ ලක්කේ පොඩි හිලක් තියෙනවා. ඒනට පොඩ්ඩක් ලක් එකක් තියෙනවා.
බයික් යාඩ් එකක් තියෙනවා හරිද? මේ බීලා මගේ මට හිම්බිරිසාව වගේ බා. නහය බුරුල්ලා තින්නේ. දඬුලේනික්වත් දැකලා නැති නිට්ටය ජීවීන් ඉන්නේ. කෝ කාලා ළඟට එනවා එකෙක් වෙන්නත් දුක. බුද්ධිම නිට්ටය ඔය ඉන්නේ. ඉස්සලා මම එක්කන් ගියා මලේ කියන්නේ ටිංගමලි වල කෝණේශ්වරම් දේවලට කෝවිලට ගිහින් ඉවරලා ඊට පස්සේ අපි ටිංගමලි බීච් එක බලුවා. බීච් එක බලලා ඉවරලා මචං අපි කොහොමද ඊට පස්සේ ගියේ උණුවතර බලලා ඒකත් බලලා අපි ගියා නිලාවැලියෙන් ඊට පස්සේ ආයෙත් කිනියාවට ඇවිල්ලා දැන් ගියා මාබල් බීච් බලන්න. ඉතින් අද ගොඩක් තැන් වලට ඔයගොල්ලෝ එක්කන් ගියා. ගොඩක් දේවල් පෙන්නුවා. කියන්න දෙන්නේ වීඩියෝ හොඳයි නෙමෙයි. ඉතින් පළවෙනි තාම මගේ මේ මුල් දවස් ටික එන්න වීඩියෝ එකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා කියාගෙන යන්න. මොකක් හරි තිබ්බොත් මම ඒක ඊළඟ වීඩියෝ එකේදී එතකොට හදාගෙන ඉවරලා එන්නම්. මොන හරි අඩුපාඩු නැත්තේ නේ අඩුපාඩු තියෙනවා අනිවාර්යෙන්. මොකද මගේ මේ තාම මුල් කාලේ යන්නේ වීඩියෝ වල. එතකොට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ හින්දා මට කවුරුත් වුණත් කවන්නේ බලන කෙනෙක් අඩුපාඩු තියෙන කෙනා කියනවා නම් ඒක කියලා දෙන්න. කමෙන්ට් එකක් දාන්න. හරි එච්චර තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. මොකක් හරි කවන්නේ. අඩුපාඩුවක් හරි කමයි කියලා දෙන්න කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ ආගේ යාළුවෙක්ට පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. මමත් පරිස්සමෙන් ඉන්නම්. තව දවසක වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් ගිහින් බයි. මම මූතුරල ඉන්නේ. මගේ පරණ කියන්නේ මම දන්නේ කෙනෙක් ඉන්නවා මෙතන. මේ එතන ඉතින් චූටියට කඩයක් කරනවා එයා. මේ තියෙන්නේ මූතුරු බීච් එක. හරිද? මම තව ටිකකින් පෙන්නන්නම්. ඉතින් එයාව බලන්නත් මං ආවද? එයාව තම්බෙලා එයාගෙන් සරුවත් එයා බීලා අපි මූතුරල බීච් එකත් බලලා මං vlog එක ඉවර කරා දැන් ඉක්කර ඉන්නේ. vlog එක ඉවර කරාට බෑනේ පරණ කට්ටිය බලන්න ඉන්නත් එපේ. මම ඊට පස්සේ දැන් ආවා මගේ පරණ යාළුවෙක්ව බලන්න. ඒකනේ අද හරිනම් මේකේ මේ ෆුල් එකක් ඉන්නව නේද? මමත් හිතාගෙන ආවා කට්ටිය ගොඩක් ඇති කියලා. හෙට සඳුදානේ. හෙට පොයේ. හෙට පොයේ හින්දා ඉඳී නේද? හරි. මම නම් හිතාගෙන ආවේ මේකේ වෙන සෙනගක් ඉඳී අල ගෙඩියක් එයි කියලා. මේ කලරින්ද දාලා තින්නේ? ඔව් කලර්. අවසරේ ඉන්නවා. අවසරේ? ඔව්. ඒ මොනවද සීනි? එනි ඉන්නු කරලා දෙන්න. ස්පෙෂල් මේ බොබුනේ. ඔව්. අන්නාසි වලට මොකක්ද කියන්නේ? අන්නාසි බලන්න. අප්පාටි. මොනවද? රස්ලබු. අන්නාසි බලන්න. ඉතින් කනට නිවනක් නැහැ. ඉතින් මොකෙක් හරි අපතේ ගෙනාව සයිලන්සර් එක කපපු බයික් එකක්. කනට නිවනක් නැහැ ඉතින් දැන්. මොකෙක් හරි කොහේ හරි අපතේ ඉන්නාමනේ. අරනේ අමාරුව. මේ යයි නේද? ෂුවර් නේ? එන ඉතරය. අද මචං උඹලට මම මේ ට්‍රින්කෝ වල තියෙන හැම බීච් එකම වගේ පෙන්නුවේ. දැන් මං ඉන්නේ උඹලට පෙන්න අන්තිම බීච් එකේ. අද දවසේ පෙන්නන අන්තිම බීච් එකේ. අද දවසේ නෙමෙයි උඹලට බීච් ආයේ පෙන්නන්න නෑ මේ ට්‍රින්කෝ ටවුන් එකේ. ට්‍රින්කෝ තියෙන ඔක්කොම බීච් ටික මං උඹලට පෙන්නලා ඉවරයි. දැන් අවසාන බීච් එක ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ බලනවාද? බලනවා නම් දැන් බලන්න. මේ තියෙන්නේ මගේ vlog එකේ අවසාන බීච් එක ඔයගොල්ලන්ට පෙන්නන මූතුර් බීච්.
මෙතන ඉතින් හැමෝම අතර ෆේමස් නෑ. මොකද දන්නවද? මෙතන මේ අර ට්‍රින්කෝ වගේ මේ ගොඩක් කට්ටිය එන යන තැන නෙමෙයි. මෙතන එන්නේ ගොඩක් වෙලාවට මූතූර්, කින්නියා ඔය ටිකේ ඉන්න මිනිස්සු ටික විතරයි. ගොඩක් දුරට ඉන්නේ. ගොඩක් දුරට නෙමෙයි 90%ක්ම 99%ක්ම ඉන්නේ මුස්ලිම් මිනිස්සු. දැන් මෙතන මේ අද ඉන්න කට්ටියකින් බැලුවොත් සිංහල මිනිස්සුත් ඉන්නේ මමයි. අර මගේ මේ මම අඳුරන මාමා එයයි විතරයි. කඩේ කරන මාමයි විතරයි. එයාත් දෙවන එක තමයි කතා කරන්නේ. මොකද මේ සිංහල කට්ටිය ගොඩක් නැති හින්දා. මේ 99%ම ඉන්නේ ටැමිල් සහ මුස්ලිම් මිනිස්සු. සිංහල මිනිස්සු ඇත්තම නැහැ. ඒ හින්දා ඉතින් මේ මූතූර් වල මිනිස්සු තමයි මේ මූතූර් බීච් එකට එන්නේ. ඒකද ගොඩක් ෆේමස් නැති හින්දා අර ජනාකීර්ණ ස්වභාවයක් නැහැ. කොහොම හරි මේ පාඩුවේ ඇවිල්ලා ඉඳලා යන්න පුළුවන්. ටෙස්ට් කරලා යන්න පුළුවන්. කිසිම කෙස් එකක් නැතුව මේ ඉඳලා යන්න පුළුවන්. මූතූර් බීච් එක. මූතූර් බීච් එක ගොඩක් කට්ටිය දන්නේ නැහැ මං හිතන්නේ. අද දැනගනින් දන්නෙත් නැහැ. අද දැනගත්තොත් ඇවිල්ලා යන්න මූතූර් බීච් එකටත්. මූතූර් බීච් එක ලස්සනයි. බෝට්ටු තියෙනවා. අර නැව් නම් නැහැ. ඉතින් නැව් මෙහෙට එන්නේ නැහැ. අර දුර නැවක් පේනවා ඕන්නම්. දුර නෙමෙයි ඒත් ළඟ තමයි ඔය කින්නියා ටිකේ තියෙන නැව් ටික මම හිතන්නේ. අර අතනත් නැවක් තියෙනවා. අතනත් නැවක් තියෙනවා. ඊට පස්සේ ඉර තියෙනවා. ඔක්කක් තමයි ඉර. අතන එකෙන් මාළු බානවා. ගැඩවිල්ලෙක්. දැන් මේ මට ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මෙතන මෙහාට යන්න මේ කල්සම් ඔස්සන්න. අර මැදට යන්න තමයි මගේ ප්ලෑන් එක. ප්ලෑන් එකේ ඊට වැඩි කරගන්න ඕනේ. මෙච්චරයි ඉස්සෙන්න ගියාංගෝ. මේ පට්ටාතර කතා කියලා ඉස්සර බං අපේ ෆෝල්ට් කැපුවා මේ අපේ ෆෝල්ට් ලොකු නෑ කියලා මේ බීඩි කොටා දිනවා කියලා ඉස්කෝලේ කැපුවනේ. දැන් යකෝ ෆෝල්ට් නෙමෙයි ගවුන් කෑල්නේ බං දැන් ඉස්කෝලේ යන්නේ දැන් යන්නේ. එච්චර ලොකු නෑ දැන් යන්නේ පිස්සුද බං. බිග් ෆෝල්ට් අදින්නේ බං. පට්ට මොඩල් එකේ කාලේ දෙන්නේ. අර මං හිතුවට ගැඹුරුයි කියලා මේ අතන වැදට යන්න පුළුවන් කේස් එකක් නෑ මේ ගැඹුරක් නෑ. දැන් මං ටිකක් දුර ආවා. අනිත් දුරත් යනවා කේස් එකක් නැතුව බලමු අපි. මට වැදටම යන්න පුළුවන් නම් වරු. දැන් නම් චුට්ටක් ගැඹුරුයි වගේ තේරෙනවා. දැන් රැල්ලක් සැරට ගහනවා. මේ බලපන් වතුර ටිකක් මේව දැම්මොත් එහේ යන්නේ එහා පැත්තට. මොකද මේ ඉතර හුලද වේ? මේ දැම්මොත් එහේ යන්නේ අර හෙට. හුලක. දැන් නම් චුට්ටක් ගැඹුරුයි මේ. ආල කිරි කොහොම හරි ආවා මචං. ආවා බ්‍රෝ. මේ රජයට කියලා මේ ටික මට ඉල්ල ගන්න බැරි හිටන්නේ. මේ දූපත් කෑල්ල. ගොඩකල්ලේ මම හදන හොටෙල් එක අප්පා. කපුට නම් ඉන්නවා. කපුටොන්ට මං එච්චර මේව ඕනේ නෑ නේද බයි. එහෙම යන්නේ. බලන්න කේස් යම්ම නෑනේ. මගේ බෑග් එකෙත් අතන. හෙල්මට් එකත් අතන. බයික් එකෙත් එතන. තුනම උස්සන් ගියොත් රෙදි දෙක විතරයි තියෙන්නේ. කැමරාව තියෙනවා. වෙන මොකුත් නෑ. මේ බලන්න. විතර සතෙක් ඉන්නවා මචං මේ බලහන්. උඹලා දැකලා තියෙනවද ඊට කලින්? මම නම් මේක දැකලා නෑ. මේ හැමදාම වගේ තියෙනවා බයි සීන් එක. මොනවද බං ඒ? මේ උඩින් යන්න හොඳ නැද්ද දන්නෙත් නෑ බං. කොහොම හරි දැන් ඉතින් යනවනේ. හොඳ නැති දේවල් කොච්චර කරනවද නේ? අර විදියට මේ මුහුදේ මැද අර හැම ගහලා තියෙන ඇයිද කියලා කවුරු හරි දන්නවද? මම දන්නේ නෑ බා. ආඩෝ ෆුල් සිප්පි කට්ටක් හම්බුණා බා.
බෙල්ල ඉඳලා බෙල්ල ගිහිල්ලා මචං. හරි මේ බ්ලොග් එකේ මතක සටහන මේක ඈ. මේ මොනාද මම මේ මම තේරෙන්නේ අනේ මන් දන්නේ නැහැ. ඉතින් ඔන්න මූතුරු මොහොතක් පෙන්නවා. කොහමද මූතුරු මොහොත? මූතුරු මොහොත ඇත්තටම ලස්සනයි බං මට නම්. මම මෙච්චර වෙලා කරේ අර කට්ටිය නාන දිහා බලන් හිටියා. ඊට පස්සේ මුහුද ළඟ පොඩ්ඩක් වෙලා ඉඳලා ආවනේ. දැන් මෙතනට ඇවිල්ලා තමයි පොඩ්ඩක් වෙලා ෆීල්ුනේ මුහුද ගැන බා. මේ හිනාතල් බා. මේ මම මෙච්චරයි වතුර තියෙන්නේ හාද? අර එහෙන් ලස්සනට ඉරේලිය ගලාගෙන එනවා මචං. ඊට පස්සේ මේ ටිකම ඉරේලියෙන් නැහැ වෙනවා. අර එකෙක් මාළු බානවා. පව්කාරයෙක් හෙන ගහපි ඔකට. හෙනම ගහපන්. අකුල වලම පළ කනවා. පුදුම මිනිස්සු අපිත්. හරියට උට හෙන ගහපු දෙ. කමන්නේ. මේ බලපන් මේ මෙතනක් තියෙන මේ පොඩක් ගොඩ දනක් වගේ. හාද? එතකොට මචං අම්මට හුඩු. නෑ දිගට මෙහෙම සීන් එකක් තියෙන්නේ බා. හැබැයි මේ දැන් නම් රැල්ල එනවා මචං. කකුලේ වදිනවා මේ. ආව ගහන් යන සීන් එකට යයිද දන්නේ නැහැ. මම මේ මුහුද මැදට යයිද දන්නේ නැහැ බා. හරියන්නේ නැහැ. මේ පැත්තට යන්නේ ඒක හොඳ නැහැ. මේ පැත්තට යන්න ඕනේ. කොමාරි එලගිරි බා. තනියම ඇවිදිනවා කියන එක ආතල්. හැබැයි ආතල් එකක් ගන්න තැන්වල ඒ කියන්නේ තනියම ඇවිදින්න ඕනේ. නිහඬ තැන්වලට. ආතල්ලයක් ගන්න තියෙන තැන් වලට තනියෙන් ඇවිදින්න යන්න හොඳ නැහැ. එතකොට තනියනවා වැඩි. ඒක හරියන්නේ නැහැ. මේ වගේ තැන් වලට නම් තනියෙන් සෝලෝ ට්‍රැවලින් කරන්න සුපිරි. මොකද මයින්ඩ් එක රිලැක්ස් වෙනවා මාර විදියට. ටික වෙලාවක් ඉන්නකොට. අර අතන මම බංකුවට වෙලා ටික වෙලාවක් මොහොත දිහා බලන් හිටියා. ඒකත් හෙනම ආතල්. හාද? දැන් මේ මෙතන මේ රැල්ල පාග තනියෙන් ඉන්න එකත් හෙන ආතල් ඈ. කිසි මනසට ප්‍රශ්නයක් ඉන්නේ solo traveling ut maru, friends with traveling ut maru, හැම එකම මාරු බා. අපි බොරුවට මේ ප්‍රශ්න කියලා ඔළුවට දාගෙන තියෙන ගොඩක් දේවල්. හැමදේම හොඳයි. හැබැයි වතුර දිවහයි වම් මෙහි. මේ තියෙන තල් කොලයක් මචං. තල් කොලයක් නෙවෙයි තල් ලත්තක් ඉතින්. කොලයක් කියන්න බෑනේ අපිට නේ. කොහමද ඒක හිටලා තියෙන්නේ? මචං මේ මොනවද කියලා මන් දන්නේ නැහැ. හාද? මට වැඩකුත් නැහැ ඉතින්. මචං මේ හරිද දැන් මම උඹලට පෙන්නවා බීච් ගොඩක් පෙන්නවා ඊට පස්සේ දේවාලයක් පෙන්න දේවාලයද කෝවිලක් නේ කෝවිලක් පෙන්නවා පෙන්නන්න පුළුවන් ගොඩක් දේවල් පෙන්නවා හරිද දැන් යන්න වෙලාව මට හරි පහට කාලේ වෙලාව ඒ කියන්නේ මම දැන් හිටියා ඇති හරිද හවස් වෙනකන් vlog එක කරා තනියෙන් උඹලා හිතපන්කො දැන් උදේ 9 ගානක ඉඳලා මේ හවස් වෙනකම් මම තනියෙන් එක දිහා ඇවිදිනවනේ ඉතින් මම පිස්සු ඩයල් යන්නේ ඒවා මේ ඉන්නේ මොකෙද්ද මාළුවෙක් බං මොකෙක් කන්නේ මාළුවෙක් මම මේ වෙතන්ට එන ඒරියා එකේ තියෙන මාළු වේලන දැන් තමයි ඒ හින්දා ඔවා සුළු දේවල් ගණන් ගන්න එපා මේ හරි දැන් ඉතින් වීඩියෝ එක ඉවර කරන්න වෙලාව හරි ඒ හින්දා තව වීඩියෝ එකකින් හම්බෙනකන් ඕගොල්ලෝ මොකද්ද කරන්න දන්නවද ඕගොල්ලෝ මගේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාලා ෆලෝ පාරක් හරි ෂෙයා පාරක් හරි දාලා එදකම් පොඩ ඊට පස්සේ තව එකක් තියලා පෙන්නන්න මේ ඉන්නේ මොකෙද දන්නද සුපිරි මාළුවෙක් තමයි මචං බලපන් ඌගේ ලොකු නේද බා ඌගේ මේ කටු එන හයියයි බා විසද දන්නේ නැහනේ ඌ අර පිම්බෙන මාළුවෙක් බම් මේ බය වුණාම පිම්බෙන බය වුණාම නේ මොකෙක් හරි අල්ලන්න යද්දිනේ හරිනේ මචං ඊළඟ වීඩියෝ එකේ හම් වෙනකන් ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න මාත් පරිස්සමෙන් ඉන්නම් මගේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න හොඳයි කියලා හරි මොන හරි කියලා මගේ අඩුපාඩුවක් තියෙනවා නම් මට ඒකක් දාන්න මම ඊළඟ වීඩියෝ එක හදා ගන්න ඊට පස්සේ මට ලයික් එකක් දාන්න අනිවාර්යෙන් ෆලෝ හරි සබ්ස්ක්‍රයිබ් හරි කරන්න ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකන් පරිස්සමෙන් ඉන්නේ නා තවත් වීඩියෝ එකක් කරගෙන මම ළඟදී වෙන්නම් එහෙනම් මං ගිහින් එන්න බුදු සරණයි බයි Close till I get up. Time is barely on our side. I don't wanna
wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And Padang we'll go, through the wastelands, through the ඉවත්ින් හඳ highways. මේ පැත්තේ ඉර දැන් බහැලා ගිහලා තියෙන්නේ. අනිත් පැත්තේ හඳ පේනවා අර පැත්තේ ඉර පේනවා.